සුබ දවසක්. සියලු දෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ තවත් අලුත් වීඩියෝ එකකට. මම අද කතා කරන්න යන්නේ විද්‍යාපීඨ යන්න බලාපොරොත්තු වෙන්න ඉන්න නංගිලා මල්ලිලා වෙනුවෙන්. ඔයාලා අනිවාර්යෙන්ම දැනගත යුතු කාරණා කිහිපයක් ගැන මේ වීඩියෝ එකෙන් අද මම කතා කරනවා. ඒ තමයි විද්‍යාපීඨයකට අයදුම් කිරීමට හෝ ඇතුළත් වීමට නුසුදුසු පුද්ගලයන් බවට පත්වෙන්නේ කවුද කියන කාරණාව පිළිබඳව අද අපි කතා කරනවා. එහෙනම් වැඩි විස්තර නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් යාළුවනේ උසස් පෙළ විභාගයේ හොඳට සමත් වුණත් සමහර වෙලාවට අපිව විද්‍යාපීඨවලට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම තමයි අපි විද්‍යාපීඨයකට ඇප්ලයි කරද්දී මෙන්න මේ කියන කාරණා ටික හොඳට දැනගෙන ඉන්න ඕනි වෙනවා. මේව නොදැනගෙන ඇප්ලයි කරොත් සිද්ධ වෙන්නේ අපේ ඇප්ලිකේෂන් එක රිජෙක්ට් වෙන එකයි. ඉතින් මොනවාද මේ අපි දැනගෙන ඉන්න ඕනි කාරණා? පළවෙනි කාරණාව තමයි ඔයා දැනටමත් රජයේ හෝ රජයේ ආධාර ලැබෙන පෞද්ගලික පාසල්වල හෝ රජයේ ලියාපදිංචි පිරිවෙන්වල හෝ අනුමත වෙනත් විද්‍යායතනවල හෝ ගුරුපත්වීමක් ලබා තිබෙනවා නම් ඒ වගේම රජයේ පාසලක ගුරුපත්වීමක් සඳහා තෝරාගෙන සිටිනවා නම් ඔයාට විද්‍යාපීඨ සඳහා අයදුම් කිරීමට හැකියාවක් නැහැ. ඊළඟ කාරණාව තමයි යාළුවනේ ඔයා මේ වෙන විට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයක පාඨමාලාවක් හදාරමින් සිටින හෝ හදාරමින් සිට හරගිය හෝ හදාරා අවසන් කළ අයටද නැවත අයදුම් කිරීමට හැකියාවක් නැහැ. ඒ වගේම රජයේ විශ්වවිද්‍යාලයක අභ්‍යන්තර ශිෂ්‍යයෙක් විදිහට ලියාපදිංචි වී සිටින අයෙකුටද මේ සඳහා සම්බන්ධ විය නොහැක. එසේම මාර්ගගත ක්‍රමයේ ඔස්සේ විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා විශ්වවිද්‍යාලය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී සිටීම මගින්ද ඔබට මෙම පාඨමාලාවන් සඳහා සම්බන්ධ වීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඊළඟ කාරණාව තමයි යාළුවනේ විනයානුකූල හේතුන් මත හෝ වෙනත් හේතුන් මත ජාතික අධ්‍යාපන විද්‍යාපීඨයකින් ශිෂ්‍යභාවය අවලංගු කළ අයෙකුටද නැවත අයදුම්පත් යොමු කළ නොහැකි වීම. ඒ වගේම විවාහය ලියාපදිංචි කර තිබීම හෝ දික්කසාදු වුණු අයෙකුටද මේ සඳහා සම්බන්ධ විය නොහැක. ඉතින් යාළුවනේ ගැසට් එක රිලීස් වෙන දවසට ඔයාට වයස අවුරුදු 25ට වඩා වැඩි නම් එයත් එක හේතුවක් බවට පත්වෙනවා ඔබේ අයදුම්පත ප්‍රතික්ෂේප වීමට. ඉතින් ඔයා විද්‍යාපීඨයකට ඇතුළත් වෙලා මාස කිහිපයකින් එයින් අයින් වෙන නම් ඇප බැඳුම් කරේ තියෙන සම්පූර්ණ ගාස්තුව ගෙවීමට සිදුවේ. පළමු මාස 3 ඇතුළත ඔබ විද්‍යාපීඨයෙන් ඉවත් වෙනවා නම් මේ අදාළ වෙන්නේ නැහැ. ඉතින් යාළුවනේ මම නම් කියන්නේ විද්‍යාපීඨයකට ඇතුළත් වුණාට පස්සේ මගදී ඒක දාලා එන්න එපා. මොකද ඒකෙන් වෙන්නේ තවත් කෙනෙක්ට තියෙන chance එකක් නැති වෙන එක. කීන කාරණා ටික හොඳට මතක තියාගෙන විද්‍යාපීඨ සඳහා apply කරන්න. ඔයාලට තව මොනවා හරි විද්‍යාපීඨ සම්බන්ධ දේවල් දැනගන්න තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් අද වීඩියෝ එකත් ඔයාලට වැදගත් කියලා හිතුණා නම් ලයික් එකක් දාන්න. මතක ඇතුව අපේ channel එකත් subscribe කරලා තියාගන්න. හැමෝටම ජය වේවා.